මේ වීඩියෝ එකේදී කතා කරන්නේ Shopify store එකට ඇඩ් කරන්න පුළුවන් payment gateways ගැන. ඉතින් අපි Shopify store එකක් හදපුවම මේ store එක හදන්නේ ශ්‍රී ලංකාවට නම් අපිට මේකෙදී payment gateway options ටිකක් අඩු වෙනවා. ඉතින් ලංකාව ඇතුළේදී අපිට සාමාන්‍ය payment gateways විදිහට ගන්න පුළුවන් pay here, one pay වගේ payment gateways තියෙනවා. ඊට අමතරව buy now pay later payment gateways විදිහට ගන්න පුළුවන් Coco Pay, Mint Pay වගේ payment options. ඉතින් එතකොට අපිට international market එකට යනකොට Stripe, PayPal කියන options දෙක තියෙනවා. ඉතින් දැනට පොඩි කතාවක් යනවා PayPal ඉතාමත් ළඟ දවසකදී ලංකාවට හම්බ වෙනවා කියලා. එහෙම වුණොත් ලංකාවේ කට්ටියටත් Shopify internationally පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවකින් තොරව international clients ලාට හරි ලේසියෙන් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. හැබැයි කොහොම වුණත් PayPal උත් දැනට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. Stripe උත් දැනට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ ක්‍රමවලදී පාට සිද්ධ වෙනවා ආගේ store එකේ primary location එක ඒ අදාළ availability එක තියෙන location එකකට change කරන්න. එහෙම කළා තමයි මේ දේවල් ටික add කරගන්න. එතකොට additional අපේ Shopify එකේ monthly payment එක වැඩි වෙනවා. ඊට අමතරව අපිට කොහොමත් ගෙවන්න වෙනවා third party payment gateway providers ලා පාවිච්චි කරන නිසා 100ක හෝ 2ක වගේ Shopify එකට ගෙවන්න තියෙන commission එකේ ඒක අපේ month end එකේ අපේ Shopify එකේ monthly fee එකට additionally එකතු කරලා තමයි දෙන්නේ. හරි අපි screen එකට ගිහිල්ලා මේ දේවල් ටික පොඩ්ඩක් බලමු. අපි Shopify dashboard එකට ආවට පස්සේ settings වලට එන්න පුළුවන්. settings වලට ආවට පස්සේ මෙතනදී බලා ගන්න පුළුවන් අපේ store එක මේ වෙලාවේ මොන country එකකටද belong වෙලා තියෙන කියලා business details යටතේ. මෙතන ශ්‍රී ලංකා කියලා තියෙනවා වගේම ශ්‍රී ලංකා flag එකක් තියෙනවා. එතකොට මේකෙදි ඇත්තටම මෙතන මේ තියෙන payments කියලා option එකක් තියෙන එකෙන් ගිහිල්ලා බැලුවාම අපිට පෙන්වන්නේ ලංකාවට availability එක තියෙන payment gateways විතරයි. නමුත් මේකෙදි Shopify වලදී පෙන්වන්නේ නැහැ pay here වත් one pay වත්. ඒවා වෙනම apps විදිහට අපි install කරගන්න වෙනවා. Shopify apps වලින්. එහෙම වුණොත් විතරයි අපිට මේ දේවල් ටික පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මේකෙදි Stripe, PayPal වගේ options උත් ලංකාව නිසා පෙන්වන්නේ නැහැ. එකෙක් වාට United Arab Emirates ඒ කියන්නේ ඩුබායි වගේ select කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඕස්ට්‍රේලියා ඒ වගේ country එකක් select කරලා තමයි ඒ ටික enable කරගන්න වෙන්නේ. හැබැයි ඒතකොට වගේ Shopify එකේ monthly ගෙවන්න තියෙන subscription fee එක වැඩි වෙනවා. වගේම තව additional GST හෝ ඒ අදාළ රටට අදාළව තියෙන මොකක් හරි බද්දක් තියෙනවනේ ඒ බදු මුදලුත් ඔයාට ගෙවන්න වෙනවා. අපිට දැන් availability එක තියෙන ශ්‍රී ලංකාවේ අපි බලමු මේකේ payments වලට අවිල්ලා මොනවද තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ කට්ටියට manual payment methods විදිහට දාන්න පුළුවන් options කිහිපයක් තියෙනවා. එකක් තියෙනවා bank deposit, අනිත් එක money order, අනිත් එක cash on delivery COD කියන්නේ. ඉතින් මේක දැම්මොත් අපිට මෙතනදී additional details, payment instructions වගේ දේවල් දෙන්න පුළුවන්. bank deposits කියලා දැම්මත් additional details සහ මෙතන bank එකේ payment instructions ටික දීලා activate කරන්න පුළුවන්. ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන් දේ තමයි මෙන්න මේ pay here කියන payment gateway එක add කරගන්න එක ලංකාවේ කෙනෙක්ට. මොකද payment gateway එකක් add කරනකොට ඒකේ regulations processes ගොඩක් තියෙනවා. ඉතින් ඒතකොට සාපේක්ෂව මම දැකලා තියෙන විදිහට pay here එකේ මේ processes ටික ටිකක් easy අනිත් ඒවාට සාපේක්ෂව මම අනිත් ඒවා එහෙම ලොකුවට try කරලා නැති නිසා. ඉතින් මේ කරන්නත් ඔයාලට මුලින්ම business email address එකක් ඕනේ. දැන් මම කියවනේ අපි domain එක Cloudflare connect කරලා ගන්න කියලා. ඒතර අපිට දැනට business email address එකක් create කරගන්න කල් අපිට පුළුවන් Cloudflare එක හරහා email forwarding කරගන්න. මෙතන Cloudflare ගේ DNS tab එකට යටින් තියෙනවා email routing කියලා එකක්. මේකට එන්න පුළුවන් මේ විදිහට. email routing වලට ආවට පස්සේ අපිට පුළුවන් මෙතන enable routing කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට records ටිකක් add කරන්න අහනවා. මේ ටික add records කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට ඔක්කොම හරි routing status එක enable DNS configured කියලා වැටෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙනවා destination addresses කියන එක දෙන්න. මේකට ඇවිල්ලා add destination addresses කියලා. මේකෙදී අපිට පුළුවන් අපි ගාව දැනට පාවිච්චි කරන Gmail එකේ Gmail address එක මේ විදිහට දෙන්න. ඒතර ගොඩක් වෙලාවට ඒකට pending status කියලා යනවා. ඒකට email එකක් යනවා Cloudflare එකෙන් confirm කරන්න ඕනේ. මේ විදිහට verify email address කියලා දෙන්න පුළුවන්. Your email address is now verified කියලා වැටලා තියෙනවා. හරි. දැන් මට පුළුවන් මෙතනදී මේ routing rules කියන එක දෙන්න. මේකට ඇවිල්ලා මෙතනදී අපිට පුළුවන් custom address එකක් create කරන්න. මේකදී මම මේ විදිහට chandimat@nobrand.lk ඊට පස්සේ මේක send to කියලා දෙනවා. ඊට පස්සේ destination එක විදිහට අපි add කරපු email address එක දීලා save කරනවා. දැන් chandimat@nobrand.lk කියන එකට mail එකක් ආවොත් ඒ email එක මෙන්න මේ Gmail address එකට forward වෙනවා. ඒක හරි ලේසි අපිට initial stage එකේදී email address ටික හදාගන්න මේ businesses වල දේවල් ටික එහෙම කරගන්න. පස්සේ අපිට මේකට වෙනම email inbox එකක් හදාගන්න පුළුවන්. ඒක අපි ඉස්සරහ videos වලදී අපේ premium video series වලදී හිමත් කතා කරනවා. ඊට පස්සේ පුළුවන් මට මෙතනදී සාමාන්‍ය මගේ email address එක දෙන්න මේ විදිහට nobrand.lk කියලා දීලා apply කරන්න පුළුවන්. මේ විදිහට business email address එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එකට දාලා strong password එකක් දෙන්න පුළුවන්. අවසානයේ ඔයාලට OTP එකක් එනවා. මේ OTP එක දෙන්න ඕනේ. ඊට පස්සේ account එක මේ විදිහට create කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයසරයක් log වෙන්න ඕනේ ඔයා create කරගත්ත account එකට. මේ විදිහට create කරගත්තට පස්සේ ඔයාගේ account එක activate කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ detail ටික fill කරන්න තියෙන්නේ. මේකේ instructions ටිකත් ඔක්කොම තියෙනවා. application process එක කොහොමද වෙන්නේ කියලා one by one ඔක්කොම detail ටික තියෙනවා. ඔයාලට freelancer කෙනෙක් නම් home based business එකක් කරන කෙනෙක් විදිහට දාලා
ඔයාට බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් නැතුව හරි ලේසියෙන් මේකේ ඩීටේල් ටික ෆිල් කරලා අවසානයේ ඇග්‍රීමන්ට් එක සයින් කරලා ඒක ඩිජිටල් සිග්නේචර් එකක් දාලා අප්ලෝඩ් කරලා සාමාන්‍ය දවස් 5ක් ඇතුළත වගේ ඔයාගේ පේමන්ට් ගේට්වේ එක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් මෙතනදී ඔයාගේ ස්ටෝර් එකට ලංකාවේ ලෝකල් පේමන්ට් ගේට්වේ එකක් වෙන පේහිය කියන එක ඇඩ් කරගන්න. අපේ ස්ටෝර් එකේ ලොකේෂන් එක අපිට චේන්ජ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් මම මේකෙදී ශ්‍රී ලංකාවේ නෝනට පුළුවන් මේ විදිහට යුනයිටඩ් අරබ් එමිරේට්ස් කියලා දාන්න. එතකොට මේකෙදී අපිට අපේ ස්ටෝර් එක යන්නේ ඩුබායි වල තියෙන එකක් විදිහට. මේකෙදී මට පුළුවන් මේ ඩීටේල්ස් ටික මේ විදිහට දෙන්න. ඊට පස්සේ නිකන් අපි ඩුබායි මීඩියා සිටි වගේ මම මේ ඩීටේල් ටික දුන්නාට පස්සේ ඔටෝමැටිකලි ඒ ටික ෆිල් කරගන්නවා. දැන් ඊට පස්සේ මම මේක මේ විදිහට සේව් කරනවා. දැන් ඔන්න අපේ account එක මේ වෙනකොට ඩුබායි වලට එහෙම නැත්නම් අරබ් එමිරේට්ස් වලට අදාළව චේන්ජ් වෙලා තියෙනවා. දැන් මේකේ පේමන්ට් ඔප්ෂන්ස් වලට ගිහින් බැලුවොත් අපිට බලන්න පුළුවන්. මේ විදිහට අපිට PayPal ඔප්ෂන් එක තියෙනවා. එතන choose a payment provider කියන එකට ගිහිල්ලා මෙතන සාමාන්‍යයෙන් අපි එතකොට Stripe කියලා සර්ච් කරවොත් මේ විදිහට Stripe card payments කියලා තියෙනවා ඩුබායි වලදී. ඉතින් ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් මේක ඉන්ස්ටෝල් කරගන්න මේ විදිහට provider. ඒතර අපිට Stripe provider මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනදී Stripe එකේ දැන් normal account එකක් create කරගන්නත් පුළුවන්. නිකන් මෙහෙම තියලා හදන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට cash on delivery වගේ ඒවා bank deposit වගේ ඒවාත් දාලා තියන්න පුළුවන් අපේ store එකට අවශ්‍ය නම්. හැබැයි මේ වෙලේදී අපිට payments කරන්න නැතුව සාපේක්ෂව ගොඩක් customers ලා ප්‍රමාණයක් empty orders දාලා තියෙනවා. මේකත් ඉතින් ප්‍රශ්නයක් වෙනවා. ඒ වුණාට ඉතින් දැන් අපිට අපේ store එක load කරලා බලන්න පුළුවන් කොහොමද payment options පෙන්වන්නේ කියලා. දැනට අපි තියෙන්නේ card payments නෙමෙයි. අපි දැනට තියෙන්නේ manual process payments විතරයි. ඉතින් ඔයාලට ඔයාලගේ payment gateway එක approve වුණාට පස්සේ මෙතන මේ දේවල් ටික දාගන්න පුළුවන්. ඒතර මෙතන payment gateway එක පෙන්නනවා අපේ හිය තිබ්බත් Stripe දාලා තිබ්බොත් කෙලිම මෙතන checkout option එක තියෙන්නේ. ගැන ඔය විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකෙදි US LLC එකක් දාලා company level එකෙන් Shopify එකට Shopee හෝ Stripe හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් Payeer වගේ local gateway එකක් use කරන්න. ඉතින් ඔය options ඔක්කොම අපිට Shopify පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් ඔක්කොමත් එක්ක සමහර වෙලාවට drop shipping කරන්න බෑ. මේ වගේ එක එක නීතිත් තියෙනවා. ඉතින් මේ දේවල් violate කරවොත් ඔයාගේ Shopify account එක violate වෙන්නත් පුළුවන්. ඔයා හොයපු funds ටික නැත් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා දැනගෙන මේ payments ටික handle කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් payment gateways ගැන යම් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා.